වාසනාවන්ත ඔයාගේ ජීවිතේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඊටමත් ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා චිත්ත ප්‍රවේගය අපි අදත් ඔයාට මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නම්. අලුත් අවුරුද්දකට මුණ දෙන්න ඊටමත් ආසන්නව ඉන්න ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න නම් අත්‍යවශ්‍යම පියවර 3ක් ඔයා අද ඉඳන්ම ගන්න ඕනේ. ඒ පියවර 3න් පළවෙනි පියවර තමයි ඔයාගේ හීන පස්සේ යන්න ඔයා ලොකු ආශාවක් ඇති කරගන්න. මේක ගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. වෙලාවකට Tamanගේ බලාපොරොත්තු ගැන, Tamanගේ හීන ගැන ලොකු ආශාවක් ඇති වෙනවා. ඒත් තවත් වෙලාවක් යනකොට, පොඩි වෙලාවක් යනකොට එයාලට ඒ හැමදේම අමතක වෙලා යනවා. එහෙම කරන්න එපා. ගොඩක් බඩගින්නේ ඉන්න සිංහයා තමයි කැලෑවේදී ගොදුරක් දඩයම් කරන්නේ. එහෙම නැතුව දක්ෂ සිංහයාවත් වේගවත් සිංහවත් නෙමෙයි. ඔයාගේ බඩගින්න කොච්චර වැඩිද? අන්න ඒ තරමට ඔයාට පුළුවන් ඔයාගේ හීනවලට යන්න. ඉතින් මේ වගේ වාසනාවන්ත දවසක මේ වගේ වීඩියෝ එකක් ඔයාට අහන්න ලැබුණෙම ඔයාට ගොඩක් බඩගිනි නිසා නේද? එහෙනම් ඔයාගේ හීනේ අමතක කරන්න එපා. ඔයාගේ ටාගට් එකට කොහොම හරි යනවා කියලා මේ දැන් ඉඳන්ම ඔයාගේ හිතට ප්‍රතිඥාවක් දෙන්න. අද කතා කරන දෙවැනි කාරණාව තමයි ඔයා ගැන විශ්වාස කරන්න ඕනේ. ඔයාට ඒ පාරට යන්න පුළුවන්, ඒ ටාගට් එක ඇචීව් කරන්න පුළුවන් කියන විශ්වාසය ඔයා ළඟ තියාගන්න. ඔයාට ජීවිතේ දිනන්න පුළුවන්. ඔයා තමයි මේ ලෝකේ දකින දක්ෂම කෙනා. මේ විදියට ඔයා ගැනම හිතන්න. අදි탁සේරුවකට යන්න එපා. ඒ වුණාට ඔයා ගැන විශ්වාසයක් තියාගන්න. ඔයාට මේ දේ කරන්නම පුළුවන්. ඒ නිසයි ඔයාට මේ පණිවිඩය ලැබෙන්නේ. ඒක විශ්වාස කරන්න. අද කතා කරන තුන්වෙනි, එහෙමත් නැත්නම් අවසාන කාරණාව විදියට අපි ඔයාට කියන්නේ ඔයාගේ ටාගට් එක ඇචීව් කරලා තියෙනවා. ඔයාම මනසින් දකින්න. ඔයා මේ මොහොත විඳින්න. හැබැයි වර්තමානයේ තුල ජීවත් වෙන ගමන් ඔයාගේ ඒ බලාපොරොත්තුව, ඒ හීනය ඔයා ඉමේජින් කරන්න. ඔයා මනසින් ඒක දකින්න. වර්තමානයේ ඔයා ඉන්නේ පාරේ පයින් යන ගමන් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ බලාපොරොත්තුව මොකක්ද? අන්නේ වාහනේ යනවා. ඔයා ඒ මොහොත දකින්න. එහෙම නැතුව අනාගතයේ දවසක යනවා කියන එක නෙමෙයි. මේ දැන් ඉන්න මොහොතේ ඔයා ඒ දේ කරනවා. ඒ ටාගට් එක දැන් ඇචීව් කරලා තියෙනවා කියලා ඔයා මනසින් දකින්න. මෙන්න මේ කාරණා 3 ඔයා අද ඉඳන්ම ඔයාගේ ජීවිතයට එකතු කරගෙන ඊළඟ අවුරුද්දට මුණ දෙන්න. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අපි ආයමත් ඔයාව හම්බ වෙන බලාපොරොත්තුවෙන් අදට ඔයාගෙන් සමු අරගෙන යන්නම්. අපි ඔයාගේ මානසික ශක්ති සංගරාව චිත්ත ප්‍රවේගයයි